සුබ දවසක් කියලා පිළිගන්නවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් ඔන්න අද මං කියලා දෙන්නේ ලිපේ කොහොමද අපි ඉක්මනින් චොකලට් කේක් එකක් හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි අපේ චොකලට් කේක් එක හදන්න. ඉස්සරහම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මේ විදිහට බිත්තර දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට සීනි ග්‍රෑම් 100ක් එකතු කරනවා. ලුණු චුට්ටකුත් දාගන්නවා. ඊට පස්සේ අපි ඒක හොඳට බෙන්ඩර් කරගන්නවා. බෙන්ඩර් කරගෙන ඉවර වෙලා අපි ඒකට පොල් තෙල් මිලිලීටර් 60ක් විතර දාගන්නවා. සුදු පොල් තෙල් තමයි ගන්න ඕනේ. ඒකත් හොඳට මිශ්‍ර කරගෙන ඉවර වෙලා මේ වගේ භාජනයක් අරගෙන මේ මිශ්‍රණය අපි දාගන්න ඕනේ. දැන් අපි ඒකට පාන් පිටි ග්‍රෑම් 100ක් දාගන්නවා. ඊට පස්සේ මේ පාන් පිටි මම හලල් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කොකෝ පවුඩර් තේ හැඳි 2ක් දාගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි 1යි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරද්දී මේ වගේ ලී හැන්දක් හරි පීට එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පෑන් එකක් අරගෙන ඒකේ තෙල් හරි බටර් හරි ගහගන්න ඕනේ. නැත්තම් අපේ කේක් එක ඇලෙන්න බලනවා. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මේ පෑන් එකට මේ විදිහට දාගන්නවා. දාගෙන මේ වෙලාවේ අපි ලිපේ ගින්දර අඩුවෙන් තමයි තියන්න ඕනේ. විනාඩි 20ක් විතර ලිපේ තියාගත්තන් පස්සේ අපේ කේක් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. මේ විදිහට හදාගත්ත කේක් එක තවත් රසවත් කරන්න මම චොකලට් ටිකක් දාගන්නවා. ඔයාලත් කැමති දෙයක් දාගෙන රසවත් කරගන්න පුළුවන්. මේ විදිහට චොකලට් ටිකක් දාගෙන චොකෝප් චිප් ටිකක් උඩින් දාගන්නවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස චොකලට් කේක් එක. ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස චොකලට් කේක් එකක් ලිපේ හදාගන්න. එහෙනම් මම මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.